සක්කිලි වඳුරු 70 ශිෂ් කොම බඩේරිකුටිකට කෙල්ලානේ නැති වගාවම ඉවරයිනේ යෝ නෑ තාත්තේ උඹ මොක බවන්න තියෙන්නේ ඇත්තට නැද්ද තාත්තේ මුකුත් කරන්න මුන්ට ඉතුරුම් මං ඔය වඳුරු නාම්බ මරලා ඉල්ලනවා බං හේන ඉස්සරහ පුදුම කේන්ති යන්න එන්න මට බලපංකෝ 70 ඔක්කොම විනාශ කරලා අපි උලකටම තාත්තේ ඒක තමයි ඉදපංකෝ බලමුකෝ අර අපි පන්තියේ සුදු මහේසි කරලා දිහාට හැමදාම වඳුරු පයින්න තාත්තේ උඹ කොහොමද ඒක දන්නේ මම ඊමක් කෑල්ල ගන්න ගියාට පස්සේ කිව්වේ ඇයි උඹට මක් යන්නේ නැහැ මකන්න කෙල්ලොන්ගෙන් ඉල්ලන්නේ අනේ මේ අයියේ උඹට වැඩක් නෑ නේක හරි හරි මේ උඹලා උබිහිලු නවත්තයින්ලා මේ චූටි පුතා ආන් අර එහා කොන්ටක් ගිහලා බලපන් අර වසවර්ති ඔය පැත්තේ කාලාද කියලා ඵලයන් ගිහලා බලපන් තාත්තේ මේවත් ඔක්කොම කාලා බිම දාලා මේ මෙතන නම් ගස් දෙක තුනක තියෙනවා මට එන කේන්ති යන්න මහලොකට මේ ආණ්ඩුවෙන් නම් කිව්වේ කොහොමද ඉන්න වඳුරු ගණන් කරලා කියන්නේ කියලා දූපත් වලට ගිහින්දා කොහොම හෙනේ වැඩක් නවත්තලා ගණන් කරේ තකින් මේ වගේ සක්කිලි සත්තු జాති යන්න තු තාත්තේ මේ අපි මේකුන්ට මදු ගහමුද පිස්සුද බං මදු ගහන්න අවසන්ට අපේ කකුලුත් අහුවෙලා තමයි නවතින්නේ ඔයාට අනික ওই වඳුර යකෝ ඕවත් ගලවලා දායි ඒ තරම් ජරා සත්තු జాතියක් මාත් බලන්නකෝ තාත්තේ මොකක් හරි හිටපංකෝ මොකක්ම හරි කරන්න ඕනේ නැත්තම් වගා නෙවෙයි ඊගා කන්න වෙන්නේ බලපංකෝ සේදිසා අද උදේ අද්දි අර 70 ඔක්කොම හේන කාලානේ බං මට නොද අප්පිරිය වෙලා තියෙන්නේ බං උඹලා ඉතින් රකින්න ඕනේ බං ඔව්ව හරියට රැක්ක බං රැක්කා පුළුවන් උපරිමයට රැක්ක මුංගෙන් බේරන්න බෑ බං ඔක්කොම කාලානේ මේ උඹ හේනට එන්නේ නැද්ද බං මගේ හේනටත් ආවා මං ගෙනාවනේ සුපිරි භාණ්ඩයක් ඒ මොකද තපං මම අරන් මෙන්න මේ තියෙන්නේ භාණ්ඩේ මට සිරිතුවක් වන්නේ බං ආය මොනවද මේක ඉතින් අරන් ගිහිල්ලා මේක කරලා අල්ලන්න විතරයි ඕනේ බඩු ආය බනිස් තමයි ආය මේකට මැරිලා යනවද බං ඔව් එක වකයි මරලා එල්ලුවේ මචං හේනේ පැත්ත පලාතක එන්නේ ආය අතෝ අඩේ මටත් ගන්න තිබ්බනම් හොඳයි බං කොහෙන්ද ගත්තේ ඔව් ගතේ හන්දි කීයක් වෙනවද බං මේක ඇවිල්ලා වුණා බං 80000ක් වුණා බං රුපියල් 80000ක් වෙනවද ඕක ඔව් බං අකෝ රුපියල් 80000ක් තිබ්බනම් එහෙම නා වෙලා හේන් කරනවද බං උඹත් මේ ලබ්බක් කියන යකෝ 80000 වගේ නේ මේක වටිනවනේ බං යකෝ 80000ක් තිබ්බනම් මම මේ හේන් කර කර ඉන්නේ නෑනේ යකෝ ඕක ගන්නට හොඳයි වරුන්ටම කා ගන්න කියලා මං ගෙදෙට්ටලා නිදා ගන්න මන් දන්නේ නෑ ඉතින් එව්වා මම ඉතින් අක්කර ඉස්සක් කරන ඉඳ මට මේක වටිනවා බං මම ඒකයි මේක ගත්තේ මගේ මේ අක්කර බාගෙට මොන තුවක්කුද බං මම කියන්න කඩේ පැත්තට යනවද යා හරි මම ගැන නාවෙලා හරි ගණින් ඕක වටිනවා අනේ මේ යමු ඔන්න පෙබරවාරි 7 වෙනිදා ඉඳන් ICC ක්‍රිකට් ලෝක කුසලානේ ආරම්භ වෙලා තියෙන. ඉතින් මේ වසරේ පැවැත්වෙන ලොකුම ක්‍රිකට් තරඟාවලිය. ඉතින් මේ නිසා ඔයාට වගේ පළමු තැන්පතුට 100% දක්වා පිළිගැනීමේ බෝනස් එකක් දිනා ගන්න පුළුවන්. ඒක රුපියල් ලක්ෂය දක්වා දිනා ගන්න පුළුවන්. ඉතින් ඔයාට ඒ වගේම මේ තරඟාවලිය අතරතුර iPhone, laptop, console, PlayStation වගේ විවිධ ත්‍යාග දිනා ගන්නත් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන මෙන්න මේ QR එක ස්කෑන් කරලා මෙන්න මේ ප්‍රයෝජන කේතය පාවිච්චි කරලා ලියාපදිංචි වෙන්න විතරයි. ඉතින් දැම්ම try කරලා බලන්න.
ඒ මොකද බා අදින් පස්සේ රිකල් ප්‍රශ්න ඉවරයි තාත්තේ. මා යන සුපිරි සිනමාවක් හොයාගත්තා. උන්ට උඹල දෙන්න මොනා කරන්නද බා ඒ හැත්තත් එන්නේ හිඟන්නගේ පාත්තරේ හෙනවා ගනවාගේ මගේ වත්තරමනේ ආයේ එහෙම වෙන්නේ නැහැ තාත්තේ. හරි හරි බම් මේ ලොක්කොල්ලෝ ඊළඟ වතුරක් කරවන්නද මම මේ උගුර හිර වෙන්න වෙනවා වගේ. හා ඉන්න තාත්තේ. තාත්තේ අපි කරා සුපිරි වැඩක්. ඔක්කොම ලැහැත්ති කරලා තියෙන්නේ. දැන් ගිහින් දාලෙන්න විතරයි තියෙන්නේ. හරි දැන් මොකද්ද උඹලා හොයාගත්ත කියන විසඳුම තාත්තේ අපි හේනෙන් දාන වස කවපු අඹ. ඉතින් රිලව් ඇවිත් ඒව කපම ඔක්කොම සෙට්ට පොච්චි. වස දාපුවම දැන් කොයි වස දාපුවම ඉතින් අර ඉස්සරහ තියෙන්නේ තාත්තේ. එතකොට අර ආතන ඉස්සරහ තිබ්බේ ඒ යමද ඔව් තාත්තේ. ඒ වසදා මම තමයි ඉස්සරහා තිබ්බේ. තාත්තනකන් තමයි හිටියේ ඒනට රයන්න අපේ ටික. ඇයි තාත්තේ? මංගේ අප ගෙඩියක් කෑවයකෝ අප්පට හුතු.